හායි අද vlog එක සතියක විතර එකතුවක් මේ vlog එකෙන් මම ෂෙයා කරගන්නේ මගේ මේ සතිය කොහොමද ගෙවුනේ කියලා. ඉතින් මම ගියේ කොහෙද මොනවද මේ දවස්වල වෙන්නේ ඉස්සරහට මොනවද කරන්න කියන එකත් මම මේ vlog එකෙන් ෂෙයා කරගන්නවා. හැමෝටම කියනවා wish you a happy new year. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. Welcome to my YouTube channel. මතක ඇතුව මාව subscribe කරලා නැත්නම් subscribe කරලම වීඩියෝ එක බලන්න එන්න. කිසිම idea එකක් තිබුණ නැහැ. හැබැයි මම ඒකට මාර විදියට ආස කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මට මේක අද සක්සස් කරගන්න පුළුවන් වුණේ. දෙදස් විසික අවුරුද්දෙන් පස්සේ 2026ට ගේන පළවෙනි බ්ලොග් එක තමයි මේක. ඇත්තටම මට YouTube channel එක දැන් අමතකම වෙලා ගිහිල්ලා. හැබැයි කොහොම හරි පහෝ දිගටම vlogs කරන්න මම තීරණය කළා. ඔයාලා හැමෝටම කියනවා wish you a happy new year. ඔයගොල්ලෝ හිතන හැමදේම මේ අවුරුද්ද සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගිය සතියේම මට එහෙට මෙහෙට දුවන්න වුණා ගොඩක්. මොකද මං අලුත් වැඩක් පටන් ගන්න තමා ප්ලෑන් කරගෙන හිටියේ. ඒක ප්ලෑනින් පාර්ට් එකක් වුණාට ස්ටාර්ට් කරගන්න එක හරිම අමාරු වැඩක් වුණා. හැබැයි හැම දෙයකම මගේ ළඟින් ගෙදර අය වගේම මගේ ළඟම ඉන්න අයත් ඒකට හිටියා. වීඩියෝ එකේ මම ඉස්සරහට කියන්නම් ඇත්තට මොකද්ද මගේ අලුත් වැඩේ කියලා. මම මේ ලෑස්ති වෙන්නේ දැන් ගාමට් එකට යන්න. ෆැබ්‍රික් වගේක් දෙන්න තමයි මම දැන් මේ යන්නේ. ඇත්තටම මේක මට නිකන් ඉන්නකොට ආපු අයිඩියා එකක්. මම හිතුවා ඒක ඩ්‍රීම් එකක් විදිහටම තියෙයි කියලා. හැබැයි මට ඒක පටන් ගන්න chance එකක් හම්බුණා. මේ වීඩියෝ එකෙන් මම කියන්නම් මගේ මූණ බලන්නකෝ. මේ කිසිම ඉෆෙක්ට් එකක් නැතුව මගේ මූණේ ගොඩාක් පිම්පල්ස් තිබුණනේ. මං ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද මං ඒව නැති කරගත්තේ කියලා. දැන් ඉතින් ගාමට් එකටත් ගිහිල්ලා අපි එහෙම්මම ආවා ආච්චිලා ගෙදර. අම්මයි තාත්තයි දෙන්නම වත්තේ වැඩ. මට ඉතින් කම්මැලි. ඔන්න ඉතින් ටිකකින් මාත් ගියා ඒ පැත්තට. මේ මොනවාද කියලා දන්න අය කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. මෙයා ඉතින් වැඩ හොඳටම මේ තියෙන්නේ කෝපි මල්. ඔන්න බලාගන්න මේ මොකක්ද කියලා දන්න අය පහලින් කමෙන්ට් එකක් දායි යන්න. අර සින්දුවකුත් තියෙන්නේ කොස්තෙල් පොල් මිරිස් ගන්න එන්න කියලා. ඉතින් ආච්චිලා ගෙදර ආවොත් තමයි අපිට මේවා ඉතින් කන්න හම්බෙන්නේ. නැත්නම් ඉතින් කඩෙන් තමයි. දැන් ඉතින් තැඹිලි ගෙඩියකුත් මේ විදිහට තාත්තා කපලා දුන්නා. එන ගමන් ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් දෙකකුත් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ලාවා කේක් එකක් ගත්තා. much later. මේ ඊට පහුවෙනිද දවස ඇත්තටම මම මේ යන්නේ ප්‍රින්ටින් වැඩකට. ඊට පස්සේ හවස අම්මලත් එක්ක මම ගියා ග්‍රොසරි shopping. ඉස්සර නම් මං හරි කැමති ග්‍රොසරි shopping යන්න. හැබැයි දැන් වෙද්දි නම් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා කම්මැලි නිසා තමයි මං අම්මලත් එක්ක ගියේ. මේක කාලා වැටේ මම ගන්නවා නම් ගන්න. ඒක ඉඳගම් හදිසියට අපි සාමාන්‍ය එකම ෂොප් එකට තමයි බඩු ගන්න එන්නේ. මෙන්න මේක මම ගත්ත try කරලා බලන්න. ඉතින් ගෙදරට ඕන කරන ඔක්කොම බඩු අරගත්තා. මෙන්න මේක හම්බුණා. මේක මේ පැස්ටා එකක් ඇල්ෆබෙට්. අක්කගේ යාළුවෙක් ලංකාවට ඇවිල්ලා එයාට සෝයා මීට් එවන්න කිව්වා. ඉතින් ඒවත් ගත්තා. දැන් ඉතින් බඩු ටික බිල් කරලා අපි යන්න තමා හදන්නේ. යන ගමන් ගෙවල් ළඟ බන් ෂොප් එකෙන් අපි සබ්මරීන් එකකුත් අරගත්තා ගෙදර ගිහින් කන්න කියලා. ඉතින් එදා දවස ගෙවුනේ මෙහෙම තමයි. යන්කෝ අපි දැන් ඊළඟ දවසට. මේ vlog එකේ මුලදී මං කිව්වනේ මගේ අලුත් වැඩක් මං ඔයාලට කියන්න යන්නේ කියලා. ඔන්න ඉතින් ඒක ගැන තමයි දැන් මං ඔයාලට කියන්න හදන්නේ. වීඩියෝ එක දිගටම බලන්න ඉන්න. ඉවරයි. අව ඇති 11ටත් කිට්ටුයි. තාත්තනකන් තමයි මෙච්චරලා බලන් හිටියේ. තාම නැහැ. මම ඔයාලට අගය කර කර ඉන්නද දැම්ම කියන්නම්. මොකද්ද මගේ අලුත් වැඩේ. ඉස්සර ඉඳන්ම මගේ ආසාවක් තිබුණා බිස්නස් එකක් පටන් ගන්න. ඒත් මොනවද කරන්නේ මොනවද බිස්නස් කරන්නේ මොනවද සෙල් කරන්න කියන එක ගැන එහෙම අදහසක් තිබුණේ නැහැ. ඉතින් මම දැනටමත් ෆැෂන් ඩිසයිනින් ස්ටඩි කරනවා. ඒ හින්දා මට හිතුණා
ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. ඒ අවුරුද්දේ ක්‍රිස්මස් එක අල්ලලා තමයි මම ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක රිලීස් කරන්න හිතුවේ. හැබැයි මම හිතපු නැති විදිහට ඒක ටිකක් පෝස්ට්පෝන් වුණා. මුලින්ම කියන්න ඕනේ මට කිසිම අයිඩියා එකක් තිබුණ නැහැ. හැබැයි මම ඒකට මාර විදිහට ආස කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මට මේක අද සක්සස් කරගන්න පුළුවන් වුණේ. අර මගේ YouTube channel එකේ මගේ business එක ගැන ඒ වගේම කියන්නේ business එක සම්බන්ධයෙන් මම videos කරන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු ඉතින් කොහොමද වැඩේ ඉස්සරහට වෙන්නේ කියලා. ටිකෙන් මට ගොඩාක් මහන්සි වෙන්න උනා. මොකද ප්‍රොමෝෂන් වැඩ කියන්නේ videos වැඩ, photos ගන්න වැඩ, ඒ වගේම ඒකේ designing part ඔක්කොම පොඩි පිරිසක් තමයි මට උදව්වට හිටියේ. ඉතින් හරි. ඉතින් බලන්නකො ඉස්සරහට. අර මම වීඩියෝස් දාන්නම්. ඔයාලටත් ලස්සනයි නම් බලලා මට කතා කරලා ඕඩර් කරන්න පුළුවන්. බිස්නස් එක ගැන අදට එච්චරයි. අපි දැන් වෙනද විදිහට පිටින් ඩේලොග් එක බලමු. මං දැන් මේ ලෑස්තුනේ පෝස්ට් ඔෆිස් එකට යන්න කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක් පැක් කරන්න. ඉතින් මම ඉස්සරහට පෝස්ට් ඔෆිස් එකේ අපි කොහොමද පාර්සල් එකක් දාගන්නේ කියන එක ගැනත් වීඩියෝ එකක් අරන් එන්න. ගෙදර ඇවිල්ලත් කස්ටමර්ලගේ ඩීටේල්ස් වගේක් මට අතින් ඉතින් ලියන්න උනා මගේ බිස්නස් එකේ මුල් කාලේ හින්දා. ඉතින් මෙතනින් බ්ලොග් එක ඉවරයි. ආයෙමත් ලස්සන බ්ලොග් එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතක ඇතුව තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එක ආසාවෙන් ආදරෙන් බැලුවා නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye bye.